දන්නවද මේ දවස්වල හැමෝම බයෙන් කතා කරන මාතෘකාව මොකක්ද කියලා? දොස්තරලත් මේ දවස්වල බය වෙලා අඳුම් පුඳුම් වෙලා ඉන්නේ. මොකද්ද මේ? නීපා වෛරසය. නීපා හැමතැනම බලුවොත් නීපා වෛරසය ගැන තමයි කතා කරන්නේ. ඔබ දන්නවද මේ මරණානුපාතය 140ත් 75ත් අතර ප්‍රමාණයක් වෙනවා. නීපා වෛරසය ලංකාවට ඇවිල්ලාද තියෙන්නේ? මේ නීපා වෛරසය කොහෙද පැතිරලා තියෙන්නේ? මේක ලෝක පුරාම පැතිරෙනවද? නීපා වෛරසය මේ වෙනකොට පැතිරලා තියෙන්නේ ඉන්දියාව, විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තයේ, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වල. ලංකාවේ නීපා වෛරසයට අදාළ රෝගීන් මේ වනතෙක් හඳුනාගෙන නැහැ. නමුත් වෛරසය පැතිරලා තියෙන රටවල් ලංකාව ආශ්‍රිතව තියෙන දකුණු ආසියාතික රටවල් නිසා ලංකාවටත් මේ රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා. මේ නීපා වෛරසය පැතිරෙන්නේ කොහොමද? මූලික වාහකයා තමයි වවුලා. වවුල්ලෝ කාලා ඉවත දාන පළතුරු වලින්, කේටයෙන්, මුත්‍රා වලින්, බාගෙට කාපු පළතුරු ආහාරයට ගැනීමෙන්, මුත්‍රා මිශ්‍ර වෙච්ච ජලය පරිහරණය කිරීමෙන් බෝ වෙන්න පුළුවන්. ඌරන්ට මේ වෛරසය අතුල් වෙන්න පුළුවන්. ඌරන් තුළදී මේ වෛරසයේ ගුණනය වීම, වෛරසය බෙදිලා අලුත් වෛරස් හැදෙන එක වේගෙන් සිද්ධ වෙනවා. ඌරන් ආශ්‍රිතව වැඩ කරන, ඌරු කොටුවල වැඩ කරන, ෆාම් වල වැඩ කරන අයට මේ රෝගය වැළඳීමේ අවදානමක් තියෙනවා. මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ටත් මේක බෝ වෙන්න පුළුවන්. කේටය, ලේ වගේ දේහ තරල වලින් තමයි මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට බෝ වෙන්නේ. රෝග ලක්ෂණ මොනවද? උණ, හිස රදය, කැස්ස, උගුර කැක්කුම, හුස්ම ගැනීමේ අපහසුව, වමනය මේ වගේ රෝග ලක්ෂණත් එක්ක මේ රෝගය ඇති වෙන්න පුළුවන්. නමුත් භයානකම තමයි මේ රෝගය එතනින් එහාට ගිහිල්ලා ඔබට අසාධ්‍ය තත්යකට පත් වෙන්න පුළුවන්. මේ බරපතලකම තමයි මේ වෙනකොට නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් මේ රෝගය සඳහා හඳුනාගෙන නැහැ. මේ රෝගයෙන් වැළකෙන්න නම් සතුන් විසින් හානි කරපු නැත්නම් බාගෙට ආහාරයට ගත්තු පළතුරු කිසිම වෙලාවක ආහාරයට ගන්න එපා. පළතුරු හොඳින් හොදලා ආහාරයට ගන්න. ඔබ වැඩ කරන්නේ ගොවිපළක නම්, ඌරන් ආශ්‍රිතව ඔබ කටයුතු කරනවා නම් එහිදී ඔබට අවශ්‍ය ආරක්ෂිත උපකරණ, ආරක්ෂිත ඇඳුම් නිසි පරිදි පළඳින්න මේ රෝගයත් එක්ක ගැටෙන එක වළක්ව ගන්න. මේ රෝගය යම්කිසි කෙනෙක්ට වැළඳුනොත් වහාම ඒ පුද්ගලයාව අයිසොලේට් කරන්න ඕනේ. වෙනම ස්ථානයක රඳවලා තියෙන්න ඕනේ. කොවිඩ් වෛරස් එක ඒරසෝල්ස් වලින්, එහෙමත් නැත්නම් වායුගෝලය හරහා කෙළබිදිති වලින් ප්‍රචාරණය වීමේ අවදානමක් තිබුණා. නමුත් මේ වෛරසය බෝ වෙන්නේ ක්ලෝස් කන්ටැක්ට්, එහෙමත් නැත්නම් ඊටාම සමීප ඇසුරකින් පමණයි. ඔබේ දෑත් හොඳින් සේදීම, පිරිසිදු බව පවත්වා ගැනීම ඉතාම වැදගත්. නීපා වෛරසය ආවත් නැතත් මේ කියපු උපදෙස් පිළිපදින එක ඔබේ සෞඛ්‍ය ආරක්ෂිත බව රැක ගැනීමට ඉතාම වැදගත් වෙනවා. ඔබේ සෞඛ්‍යයට වැදගත්, ඔබේ නිරෝගී බවට වැදගත් මේ වගේ තොරතුරු තවත් දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න, අපිව ෆලෝ කරන්න.